ඔයාට අමතක කරන්න බැරිම කෙනා කවුද? හස්බන්ඩ් හිතේ ඉන්නවා. එයා මොනවද කරන්නේ? එයා දැන් නැති වෙලා මාස 2ක් වෙනවා. එයාව හම්බුනේ මෙහෙදිමයි. ඇවිල්ලා අපි ටික දවසක් ඉඳලා ඉතින් යාළු වෙලා මැදි කරා. එහෙම ඉන්නකොට තමයි මෙහෙදි මෙයා නැති වුණා. heart attack එකක් ඇවිල්ලා. එක පාරටම කියද්දි මටත් දරා ගන්න බෑ. මොකක්ද මේ උනේ? මොකක්ද මේ කියන්න ගත්තේ? කොතනින්ද මේ කියලා ඉවරුනේ කියලා. කොච්චර කාලද මෙරි කරලා? මාස 7යි. මොකද ඔයා ඒක දරාගෙන මෙහෙම වැඩ කරන්නේ? එයා නිසා ජීවත් වෙනවා. ඉතින් එයා ආසයි මං සතුටින් ඉන්නවා බලන්න. එහෙම තමයි. ගොඩක් ඉතින් ඉන්න තිබ්බා අපි ගොඩක් දේවල් හිතුවා. ජීවිතේ ගොඩක් ප්ලෑන් තිබ්බා ඉස්සරහට. ඔක්කොම එයා දාලා ගියා. යන්න වුණා එයාට. තාමත් එයා එනකම් බලන් ඉන්නවා. කවද හරි එයිද කියලා. ආවේ නැත්තත් ඉතින් ආදරේ. නැතිවුණු දවස්සේ උදේ ගෙදරින් එද්දී ඔය දෙන්නට කිසිම ප්‍රශ්නයක් තියෙන්න නැතුව ඇති. කවිසියක්වත් මේ ගැන දැනුවත්ව ඉන්න නැතුව ඇති. හැමතිස්සෙම මොනවද ඔයාට ආදරේට කිව්වේ? බබා කියලා කතා කරේ. වැඩපොලේදී හැම විනාඩි 10න් 10කට ඇවිල්ලා යනවා මෙතනට. ඇත්ත එක්ක ගෙවපු හැම තප්පර